යුරෝපේ වට දැන් ඇතියෝ ජුලියේ දැම අපි හනිකට යමුදු යුරෝපයිල නාව පලනි පාර මගේ ජීවිතයේ එක්ස්පීරියන්ස් ඔයත් එක්ක ෂෙයා කරගන්න එකතු වෙලා ඉන්න ලයිෆ් ෆැෂිප් YouTube channel එකත් එක්ක. හැලෝ ඉතින් ඊයේත් අපි මයි අපේ දිලිප් අයියි එන්ජින් කැඩටුයි ක්‍රේෂියාවෙන් එලියට ගියා. හැබැයි අපි දැක්කයි යන අතරමගදී තියෙනවා ලස්සන බීච් එකක්. එතන අපිට නාන්න පුළුවන්. අද හවස තමයි නැව යන්න තියෙන්නේ. ඉතින් අපි දෙන්න යන්න හදන්නේ මේ බීච් එකට නාන්න. අන්තිම වීඩියෝ එකෙත් මේ බීච් එක පෙන්නුවා. ඔයාලට බලන්න පුළුවන්. අන්තිම වීඩියෝ එක බලපන්ති කට්ටිය මේ උඩ ලින්ක් එකෙන් බලන්න. අපි ඊයේ කොහෙද ගියේ මොකද කරේ කියලා මගේ ලොකු ආසාවක් තිබුණා. අන්ඩර්වෝටර් පොඩි වීඩියෝ ෂූට් එකක් කරන්න. ඉතින් මේ කැමරාව ගත්ත දා ඉඳලා මම කවදාවත් ඒක කරලා නැහැ. ඉතින් ඒකත් කරන්න පුළුවන්ද කියලා බලන්න යන්නේ. තමයි කැමරාව නැති වෙයි දන්නෙත් නෑ. බලමු. මේ බීච් එකේ ගොඩක් කට්ටිය ඉන්නවා. වීඩියෝ කරන එක ෂුවර් නෑ. මොන වගේ සිටුේෂන් එකක් තියෙයිද දන්නේ නෑ. මොකද ගෑනු කට්ටිය එහෙම ගොඩක් ඉන්න නිසා වීඩියෝ කරන එක සමහර විට අකමැති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා සමහර විට අපිට ලොකු වීඩියෝ එකක් කරන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒ වුණාට මාර ලස්සනයි එතන. ගිහලා බලමු. ඔන්න අපි තැනට ආවා. ඉතින් නැවේ ඉඳලා මහ ලොකු දුරක් නෑ. සාමාන්‍යයෙන් කිලෝමීටරයක්වත් නෑ නේද? කිලෝමීටරයක් වගේ තියෙන්නේ. කිලෝමීටර් එච්චරවත් නෑ අර ටිකක් වටෙන් එන්නව නිසා පොඩ්ඩක් දුර වැඩි වෙනවා කිලෝමීටරයක් වගේ. නැත්තම් නැවතින්න යන්න අතන. පේනව නේද? ඉතින් මෙන්න මේක තමයි බීච් එක. මාරම ලස්සනයි ඈ. ඉතින් ගිය පාර වීඩියෝ එක දැක්ක කෙනෙක් නම් ඔයාලා දකින්න ඇති දවල් වෙද්දි කට්ටිය ගොඩක් වැඩි. ඉතින් මේ අපි හිතාගෙන ඉන්නේ යන්න අතන්ට යන්න. එතන කට්ටිය ටිකක් අඩුයි මොකද මේ මෙයාලා කැමති අවුවට. ඒක නිසා එයාලා ගොඩක් අවුවේ ඉන්නේ. අපි කැමති නැහැ අවුවට. ඉතින් මේ හරිය අපිට පුළුවන් වෙයි මොකක් හරි කරගන්න. අවිට අපි කළු වෙනවා අවිට අපි කළු වෙනවා අපි සුදුයිනේ. මාරම ලස්සනයි. ඒ වතුරේ පාට බලන්නකොනේ. අඳුරු වෙන නන්න යන්නේ අපි ඉස්සල්ලාම පොඩ්ඩක් සීතල ඇඟට ඔරොත්තු දෙන විදියට චුට්ටක් ඉඳලා එන්න. ඊට පස්සේ මේ මේකත් තියෙනවා ලස්සන ගල්පර වගේ. ඒ ටික වීඩියෝ එකක් දාමු. මම යනවා. ඕන්න කරක් ඔය ජමුරද? ඉච්ඡා ජමුරද? මට යන්න ඕනේ කියලා. ඒ යන්න එපා මේ වරෙන්. යන්න එපා අත එහෙම දාන කට්ටිය එයි බෝ ගොඩ ගන්න. ඔයාලා ඕන යට්‍රියවල පෙන්නන්න. අන්න කරා. දැන් තමයි දැක්කේ. මේකේ පේනනවා ඩෙප්ත් එක. මීටර් 3 මීටර් 2ක් මීටර් 2ක් මම වතුරට දාලා එතකොට මේකේ ඩෙප්ත් සෙන්සර් එක ඇක්ටිවේට් වෙලා ඩෙප්ත් එක මේකේ පෙන්නනවා දැන් ඩිස්ප්ලේ එකේ. කාලයකට පස්සේ අවුරුදු ගානකට පස්සේ තමයි මුදේ පියා වැව කාරි නන්න ආවේ. ගොඩක් ගිහිල්ලා ඉන්නේ. නේද? කවුරුත් නැහැ. මං විතරයි. කැමරාවේ ඇත්තම ආතල්ලෙක් ගත්තේ අද.
බුක් කරන්න බෑනේ. ටික ගාලා ගන්න එකක්. Motor boat. Bye bye, from Italy, pizza, pasta e mandolino. Italy. From Italy, yeah. Near Rome. Ah, Roma, la our capitale. next port is Italy. Oh, che fanno? Vai. Spingo, Occhio, che parte il motoscafino. Are you vlogging? Yeah, I have You're a YouTube YouTuber? Yeah. YouTube channel. Yo, what's your name? Life at sea. Life at sea. Bye bye. Yes, we meet you right there and you give me your channel. Thank you. I'll subscribe. See you later. Bye, sir. Bye bye. අන්ඩෝට වීඩියෝ මෙච්චර කාලයට කරලා තිබුණේ නැහැ ඔන්න ඒකත් කරා ගොඩක් ආසාවෙන් හිටියා මේ වගේ වීඩියෝ එකක් ගන්න මේ සමහර මට ඕන මම අකුර යටි කරලා බලන්න අඩෝ හරි වතුර අතන් ගියා අයිස් වගේ නේද? හරිය මේ සවුන්ඩ් එක නෑ මන් දන්නේ මොකක්ද වෙනවද කියලා සවුන්ඩ් අර ඔරිජිනල් එකේම ඇහෙන්නේ නේ. නෑ මං කියන්නේ කතා කරන්න වැහෙන්නේ පොඩ්ඩක් වීඩියෝ කරපුවා මේ පොඩි ටකල් එකක් දාලා තියෙන්නේ මේකට පොඩි ටකල් එකක් දාලා තියෙන්නේ කල්ල එක? ඔව් මේ ගාලට පොඩි ටකල් එකක් දාලා තමයි මේ ලයින් එක දාලා තියෙන්නේ මෙන්න මේක වේ අතර තියෙන්නේ අර කෙරවලටම ගියා මේ මම මේ කිව්වට මේක රෙකෝඩ් වෙන්නේ නැත්නම් කොහෙද මේ කියන්නේ වනේ ජුලියේ යුරෝපේ වට දැන් ඇතියෝ ජුලියේ දැන් අපි හනිකට යමුද යුරෝපේ නාව පළවෙනි පාර දැන් දන්නවා කැමරා වෝටර්ප්‍රූෆ් කියලා වුණාද මයික් එක කතා ගන්නද දන්නේ මට හිතෙන්නේ ස්පීකර් එකටයි මයික් එකට මට වාර වැඩි කියනකොට කැප් එක ගලවලා නවත වුණා ඉතල නෙවෙයි දාන්නේ නවත වුණා අතන ඇප් එක දාගෙන එනකොට යන්නේ යනවා මේක අරගෙන යන්න බෑ මීටරයක් ගිහිල්ලා මේ මයික් එක මොකද වෙන්නේ නැතුව මේ වීඩියෝ ටික විතරක් සත්‍ය වුණා ඔව් මයික් කවුලන්නේ මයික් එක පොඩ්ඩක්
මාරම් ෆන් එකක් ගත්තේ පැයක් විතර නාලා දැන් ඉතින් අපි මේ ඉක්මනට යන්න හදන්නේ ආපහු අපේ නැවට. නැව 3ට යනවා. දැන් වෙලාව 1ට විතර ඇති. ටිකක් ටයිම් එක තියලම යන්නේ මොකද මේ ඔය ටයිම් එක සමහර වෙලාවට 3 කියලා තිබුණාට 4-5 වෙන්නත් පුළුවන්. ඊටත් වැඩි වෙන්නත් පුළුවන්. ඊට අඩු වෙන්නත් පුළුවන්. ඒක නිසා ටිකක් වේලාසන යනවා. නැව මේ ළඟ තියෙන්නේ. අනිත් එක තමයි අපි සාමාන්‍යයෙන් සෝලිව් යනකොට බල හැබිට් එකක් විදිහට තියාගන්න සෙට් එකක් එක්ක හරි දෙන්නෙක් එක්ක හරි අනිවාර්යයෙන් යන්න. තනියම යනවා නම් අනිවාර්යෙන් ෆෝන් එකට data දාගන්න. ඒ කියන්නේ ඒ යන රටෙන් SIM එකක් අරගෙන හරි කොහොම හරි roaming හරි මොනවා හරි ආකාරයෙන් data තියාගන්න. නැවේ කා හරි එක්ක contact එකක් හදාගන්න පුළුවන් විදිහට. සෙට් එකක් එක්ක යනවා නම් අඩුම ගානේ එක්කෙනෙක්වත් ඒ වගේ ෆෝන් එක data තියාගන්න. මොකද හදිස්සියක් වෙලාවට නැවෙන් කාට හරි ඔයාලට කතා කරන්න පුළුවන්. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් වුණත් නැවට කතා කරලා කියන්න පුළුවන්. එන්න වෙන්නේ නැහැ මේ මෙහෙම පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙන මොකක් හරි මොනවා හරි ඉමර්ජන්සි එකට ඒක හොඳයි. අනිවාර්යෙන් මතක තියාගන්න. මට ඒක ගොඩක් සෝලිව් වල කියන්න බැරි වෙච්ච දෙයක්. නැව තියෙන්නේ අන්න අතන. අර තියෙන්නේ කොළ පාට මුළු පෝට් එකටම තියෙන්නේ අපේ නැව විතරයි. ඒක පුංචි පෝට් එකක්. අපි එතන ගිහින් එන්න පළවෙනි අත්දැකීම මේ වගේනේ. සෝලි වුණා ඕන තරම් ගිහිල්ලා තියෙනවා. උනාට First time Europe නෑ. ෆස්ට් ටයිම් තමයි නාන්න සෙට් උනේ. ඒකත් සුපිරිමයි. ඒ කියන්නේ ගොඩක් දුර යන්න ඕනෙත් නෑ. කිලෝමීටරයක් වගේ යන්න තියෙන්නේ. නැවතිනවා. එහෙනම් වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් ලයික් කරන්න. අකමැති නම් අන්ලයික් කරන්න. channel එකට අලුත් එක්කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔව්වනේ දිව පැටලෙනවා මට ඔය දැන් මම ඕන තරම් කියලා ඇති. ගිහින් එන්නම් පොඩි අවුලක් තියෙනවා හිතේ. මොකද මේ අර වතුර යටට කැමරාව එක අරන් ගිහිල්ලා ආපහු උඩට ඇවිල්ලා මම බලනකොට මං කියන දේවල් මට ඇහුනේ නෑ. ඒ කියන්නේ ස්පීකර් එක වැඩ නෑ. මං හිතන්නේ ඒක මේකේ පීචස් එකක් යටට ගියාම ඕෆ් වෙන එක. හැබැයි මං ගොඩක් දේවල් කිව්වා. ගොඩක් දේවල් කිව්වා. මොකද මැද්ද ගිහිල්ලා ඒ වුණාට මයික් එකත් වැඩ නැත්තම් තමයි ප්‍රශ්නේ. ගිහින් එන්න සුබ දවසක්. Bye. මගේ ලයිෆ් එක ඔයත් එක්ක ෂෙයා කරගන්න ලයිෆ් ඇට්